ආයිබෝවන් කියල පිළිගන්න හෙළ මීඩියා YouTube channel එකට ඇස් රතුවන අප්‍රේල් මෝඩයාගේ විහිළුවට ඔයාලත් අව්වෙලා තියෙනව නේද? සෑම වසරකම අප්‍රේල් 5 වෙනිදාට යෙදෙන මෝඩයින්ගේ දිනේ අර්ථාන්විතය සමරීමට ලෝපුරා වෙසෙන සුහසක් ජනයා මහත් උද්‍යෝගයකින් පසුවනවා. නොයෙකුත් ප්‍රෝඩාවන් කටින් කට පැතිරවීම, අදාහගත නොයෙකි සිදුවීම්, අදාහගත හැකි හන්දමින් මවාපෑම සහ හිතමිතුරන්ට උපන්දින සුබ පැතුම් එක් කිරීම යන ආදී ප්‍රායෝගික විහිළු තාලු වලින් මේ දිනය පරිපූර්ණ වනවා. මෝඩයාගේ දවස ආරම්භ වූයේ කවදාද යනවකට නිශ්චිත පිළිතුරක් ලබා දීමට මේ වන විටත් නොහැකිව තිබෙනවා. ලෝ ප්‍රකට මාධ්‍ය ආයතන ලෝ ප්‍රසිද්ධ වෙළසන්නාම අනේක විධ පුද්ගලයන් හා සුප්‍රසිද්ධ තාක්ෂණික සමාගම් මෝඩයාගේ දින සැමරුව විදිය අපි මේ වීඩියෝ එකෙන් කතා කරමු. සිංහයන් නැහැවීමේ වාර්ෂික උත්සවය ක්‍රිස්තු වර්ෂ 1698 දී ලන්ඩන් නුවර අරුම පුදුම උත්සවයක් පැවැත්වීමට කටයුතු යොදා තිබෙන බව එහි වැසියන්ට දැනගන්නට ලැබෙනවා. ලන්ඩන් ටවර් නැමැති ස්ථානය මූලික කරගෙන සංවිධානය කළ සිංහයන් නැහැවීමේ උත්සවය නැරඹීමට පැමිණෙන්නයි කටින් කට පැතිරී ගිය පණිවිඩයක් ලන්ඩන් වැසියන් අතර හුවමාරු වුණා. නමුත් අප්‍රේල් මාස 1 වෙනිදා ලන්ඩන් ටවර් වෙත ගියලා ලන්ඩන් වැසියන්ට සිංහයන් නැහැවීමේ උත්සවයක අසිරිය සීසින් දැක ගැනීමට හැකි වුණේ නැහැ. මීටත් අවුරුදු 158කට පසු එනම් 1856 වර්ෂයේ අප්‍රේල් මාස 1 වෙනිදාට පෙර දිනක ගන්නාසුළු මුද්‍රිත කඩදාසියක සිංහයන් නැහැවීමේ වාර්ෂික උත්සවය ඔබ සැමට ආරාධනා යනුවෙන් සඳහන්ව තිබූ දැන්වීම් කීපයක් ජනාකීර්ණ ලන්ඩන් වීදි කීපයකම දක්නට ලැබුණා. ලන්ඩන් වැසියන්ගේ විශ්වාසය දිනා ගැනීම පිණිස නිල මුද්‍රාවකට සමාන තද රතු පැහැයකින් යුතු ලාකඩ මුද්‍රාවක්ද මේ දැන්වීම පහළින් තිබුණා. සිංහයන් නැහැවීමේ උත්සවය පැවැත්වීමට නියමිතව තිබූ ලන්ඩන් ටවර් ස්ථානයට අප්‍රේල් මාස 1 වෙනිදා රොද බැදි දහස් සංඛ්‍යාත ලන්ඩන් වැසියන් සිය නිවෙස් වෙත ගමන් ගන්නට වූයේ බලාපොරොත්තු කඩ වූ හැඟීමක් පෙරදැරිවයි. අප්‍රේල් මෝඩයාගේ ප්‍රෝඩාවකට තමන් ගොදුරු වූ බව ඔවුන්ට පසක් වූයේ මෙහින් අනතුරුවයි. මින්පසු එළඹි වසරවල ලන්ඩන් නගරයෙන් පිටත වාසය කළ අය ඉලක්කෝටගෙන මේ නාටකය වඩා හොඳින් ක්‍රියාත්මක වුණා. අප්‍රේල් මෝඩයන්ගේ වාර්ෂික දිනය අල්ලලා සංවිධානය කළ හාස්‍යජනක උත්සවයක් බවටත් මෙය පත් වුණා. අවසානයේ 19 වෙනි සියවස මැද භාගයේ පමණ වන විට සිංහයන් නැහැවීමේ වාර්ෂික උත්සවය උදෙසාම නිර්මාණය කළ ව්‍යාජ ප්‍රවේශපත්‍ර මුද්‍රණය කොට ජනාකීර්ණ වීදි ඇසල ඒවා බෙදා හරිනාකාර සීසින් දැක ගැනීමේ අවස්ථාවත් බොහෝ ලන්ඩන් වැසියන්ට උදා වුණා. එක්සත් ජනපද භාණ්ඩාගාරයේ මංකොල්ලකයි බර්ලින් ටැගේ බ්ලේඩ් නැමැති ජර්මානු පුවත්පත සවිස්තරාත්මක වාර්තා කළ ප්‍රවෘත්තියකට බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වුණා. අදාළ පුවත්පත 1905 වසරේ අප්‍රේල් මාස 1 වෙනිදා නිකුත් කළ පුවත්පතක එම සුවිශේෂී සිදුවීම පළවල තිබුණා. දරුණු මංකොල්ල කණ්ඩායමක් සංවිධානය වී එක්සත් ජනපද ෆෙඩරල් භාණ්ඩාගාරයට උඩින් උඹගක් හාරා එහි තිබූ රත්රන් සහ රිදී සියල්ල සොරාගෙන ගොස් ඇති බව එම පුවත් වාර්තා කරා. යුරෝපයේ සහ එක්සත් ජනපදයේ පුරාවට මෙකී ප්‍රවෘත්තිය ලැබුගින්නක්සේ පැතිර යන්නට වුණා. එම පුවත්පත පළ වී තිබුණ දිනය සහ මෙයට පාදක වූ සිදුවීම සාවද්ද එකක් වීම හේතුවෙන් සැලකිය යුතු මට්ටමක කැළඹීමක් ජනිත කිරීමට මෙම ප්‍රවෘත්තිය අපොහොසත් වුණා. ගස්වලින් නෙළන ඉස්පැගටි පළතාව ස්විස්ටර්ලන්ත ගොවි පවුලක් ඔවුන් වගා කළ භෝගයක අස්වැන්න නෙලා ගන්නා ආකාරය පිළිබඳ කෙටි වීඩියෝවක් රූපවාහිනියෙන් විකාශය කිරීමට BBC මාධ්‍ය ජාලය පියවරගෙන තිබුණා. ඒ 1957 වසරේ අප්‍රේල් මාස 1 වෙනිදායි. ගස්වල වැවුණු සිහින් දිගට ඉස්පැකටි පළදාව නෙලා ගැනීමට කඩිසරව උත්සුක වන ගොවි පවුලක් එම වීඩියෝවෙන් මනාව දර්ශනය වුණා. සැලකිය යුතු මට්ටමකට සාපේක්ෂව මේ ඉස්පැකටි භෝගයේ අස්වැන්න සරු බවත් මෙම භෝගයට ආවේනික පලිබෝධක කුරුමිනියා වඳ වීමට ඒ හේතු වූ බවත් වීඩියෝව නැරඹු ප්‍රේක්ෂකයන්ට අවබෝධ වුණා. මෙම කාලවකවානුව වන විට එංගලන්ත ජන සමාජය තුළ ඉස්පැකටි නැමැති ආහාරය එතරම් ජනප්‍රියත්වයට පත්ව තිබුණේ නැහැ. අද්භූත සම්භවයකින් පැවතෙන ආහාරයක් ලෙසත් ඔවුන් මෙය සලකා තිබුණා. මෙම වීඩියෝ රූපවාහිනියෙන් දුටු වී ගොස් කලබලයට පත් ප්‍රේක්ෂක ජනතාව ඉස්පැකටි භෝගය ගෙවත්තක සිටුවා ගන්නේ කෙසේදයි හිතමිතුරන්ගේ පවා විමසීමට අමතක නොකළා. සමහර ප්‍රේක්ෂකයන්ට මතුව තිබූ බරපතල පැනය වූයේ ඉස්පැකටි භෝගයක් සොයා ගැනීමට පුළුවන්කමක් තිබුණේ කොතනින්දයි යනුවෙනි. ප්‍රණීත තක්කාලි සෝස් බාහලු ටින් මැසුරුමක ඉස්පැකටි පැලයක් වගා කළ විට හොඳම දේ බලාපොරොත්තු වීමට හැකි වනු ඇතැයි මෙයට ප්‍රතිචාරීව BBC මාධ්‍ය ජාලය යෝජනා කරා. බිග් බෙන් නොට්ලොස්ව ඩිජිටල් වේ. මෝඩයාගේ දවස උත්කර්ෂවත්ව සැමරීමට බ්‍රිතාන්‍ය වැසියන් දැඩි උනන්දුවකින් පසුවනවා. 1980 වසරේ අප්‍රේල් මාස 1 වෙනිදා විකාශය වූ BBC විදේශ සේවා වැඩසටහනක් විග්‍රහයකදී ප්‍රකාශ වූයේ ලන්ඩන් නගරයේ මනස්කාන්ත සිහිවටනය. බිග් බෙන් නොට්ලොස්ව යාවත් කාලීන කිරීමේ සැලසුම් පවතින බවයි. මෙයට සමගාමීව බිග් බෙන් ඩිජිටල් නොට්ලොස්ව බවට පරිවර්තනය වන බවත් එම වැඩසටහන හුවා දැක්වුවා. බලාපොරොත්තු වූ ආකාරයට මෙම විහිළුව සාර්ථක නොවූ අතර සමස්ත බ්‍රිතාන්‍ය වැසියන්ගේ සමාව අයද සිටීමට BBC මාධ්‍ය ජාලය පසුව පියවරගෙන තිබුණා. ලෙනින්ගේ මුතදේය ඩිස්නිලන්තයට 1995 වසරේ අප්‍රේල් මාස 1 වෙනිදා ද ඉරිෂ් ටයිම්ස් නැමැති පුවත්පත නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ සුප්‍රකට වෝල්ට් ඩිස්නි සමාගම ව්ලාඩිමීර් ලෙනින්ගේ දේහය මිලදී ගැනීමට රුසියානු රජය සමග විසඳුමකට එළඹ ඇති බවයි. එලෙස මිලදී ගන්නා ලෙනින්ගේ දේහ මහජන ගෞරවය පිණිස යූරෝ ඩිස්නි උද්‍යානයේ පරිශ්‍රයේ ප්‍රදර්ශනයට තබන බව ඉහත පුවත්පත වැඩිදුරටත් නිවේදනය
නිෂ්පාදනය කළ බොල්ෂෙවික්වාදය සහ සෝවියට් සංගමය බිහිවීමට උරුදුන් ඒ අසහාය පුද්ගලයාගේ දේහය දැක බලා ගැනීමට යූරෝ ඩිස්නි උද්‍යානයට පැමිණෙන ලෙසත් ඔවුන් මාජනයාගෙන් ඉල්ලා සිටියා. මෙම සුවිශේෂ අවස්ථාව වෙනුවෙන්ම නිර්මාණය කරන ලද සිහිවටන කමීස ඇතුළත් අලෙවිසල පවත්වා ගෙන යාමට කටයුතු යොදා තිබෙන බවත් එම පුවත්පත වැඩිදුරටත් වාර්තා කොට තිබුණා. ලිබර්ටි ගන්ටාරයේ මිලදීක ටාකෝ බෙල් සුප්‍රසිද්ධ ෂණික ආහාර සන්නාමයක් වන ටාකෝ බෙල් 1996 වසරේ අප්‍රේල් මාස 5 වෙනිදා ප්‍රධාන පුවත්පතක සම්පූර්ණ පිටුවත් ආවරණය වන පරිදි දැන්වීමක් පළ කළා. එක්සත් ජනපද ඉතිහාසයේ කදිමට කියාපාන ලිබර්ටි ගන්ටාරය තම සමාගම මිලදීගත් බවත් මෙයින් පසු ඒ නම ටාකෝ ලිබර්ටි බෙල් වන බවත් එමගින් දැනුම් දී තිබුණා. කිසියම් මතභේදයකට තුක් දෙන කාරණාවකසේ ඉහත සිදුවීම් පෙනෙන්නට තිබුණා. රටේ පවතින වැදගත් සන්දිස්ථාන මනාව සංරක්ෂණය කිරීමට අප අනුගමනය කළ මෙකී ක්‍රියාමාර්ගයේ හැකියාව ලැබෙනවා. සංචාරක ආකර්ෂණය දිනාගත් මෙවැනි ස්ථාන නඩත්තුවට රජයට දැරිය හැකි වාර්ෂික වියදම් වෙනත් ඵලදායී වැඩකට යොමු කිරීමට අවකාශය සලසා දීම මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණයි. මහා පරිමාණව ක්‍රියාත්මක වන අනිකුත් සමාගම් අප පිය නැගූ අඩිපාර අනුගමනය කළ විගස ඇති විය හැකි තත්ත්වය පිළිබඳව සිතා බලන්න. සමස්ත රාජ්‍ය වියදම් සැලකිය යුතු 15 ගෙන ඒමට හැකියාව ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වනවා යනුවෙන් එම දැන්වීමේ තිබුණා. මෙම දැන්වීම මුල සිට අගට කිය වූ බොහෝ දෙනා ටාකෝ බෙල් මූලස්ථානයේ දුරකථන ඇමතුම් ලබා දෙන්නට වුණා. ටාකෝ බෙල් මූලස්ථානයට අයත් දුරකථන ජාලා කිහිපයක් මෙම සිදුවීමෙන් පසු අතිශය කාර්යබහුල තත්ත්වයට පරිවර්තනය වුණා. ලිබර්ටි බෙල් සිදුවීම පදනම් විරහිත අමූලික බොරුවක් බවත් මෝඩයාගේ දිනය නිමිත්තෙන් එවැනි දැන්වීමක් තම සමාගම පළ කළ බවත් දුරකථන ඇමතුම් ලබා දුන් සුවහසක් ජනතාවට ටාකෝ බෙල් සමාගම දැනුම් දී තිබුණා. වමතහුරු අයට The Left-Handed Whopper ලෝප්‍රකට බර්ගර් කින් සමාගම USA Today නැමැති පුවත්පතක සම්පූර්ණ පිටුවක් ආවරණය වන පරිදි ප්‍රචාරණ ව්‍යාපාරයක් සිදු කරා. වමතහුරු ඇමරිකානුවන් උදෙසා විශේෂයෙන්ම නිර්මාණය කළ බව තම බර්ගර් එක රූපසටහනක් එමගින් නිරූපණය වුණා. The Left-Handed Whopper යන නාමයෙන් මෙම ආහාරය හඳුන්වා දී තිබුණා. වාමාවර්තකමයට අනුභව කළ හැකි බර්ගරය සමන්විත වන්නේ සලාද කොළ, තක්කාලි, චීස්, මස් ඇතුළු අනෙකුත් ටොපීස් සියල්ල වමත දිශාවට පමණක් නැඹුරු වනසේ පිළියෙල කොට තිබුණා. අප අනුගමනය කළ මෙකී ක්‍රියාමාර්ගයේ බර්ගරයේ අන්තර්ගත අනෙකුත් ටොපීස් ප්‍රමාණය දකුණුතර චලනය වීම සහ මුලින්ම අවම වන බවත් කියව යුතුයි. එම දැන්වීම නෙතගටුණු දහස් සංඛ්‍යාත පාරිභෝගික ජනතාව බර්ගර් කින් අවන්හල් වෙත ඇදී ගොස් Left-Handed Whopper බර්ගරය ඇනුම් කිරීමට උනන්දු වූවා. මෙයට සමගාමීව දකුණුතහුරු පාරිභෝගිකයන් Right-Handed Whopper ඉල්ලා සිටීමට උත්සුක වූවා. මෙන්න මේ වගේ දේවල් තමයි අතීතයේදී මිනිසුන් අප්‍රේල් 5 වෙනිදා එනම් මෝඩයින්ගේ දිනේ සැමරීමට යොදා ගන්න ලැබුවේ. ඔයාලත් මෝඩයින්ගේ දිනේදී කරපු දේවල් පහතින් කමෙන්ට් කරන්න. මේ වගේ තවත් වීඩියෝ නරඹන්න හෙළ මීඩියා YouTube channel එක subscribe කරලා bell සලකුණත් ඔබන්න. මේ වීඩියෝ එක ඔයාගේ යාළුවන්ටත් බලන්න share කරන්න. සුබ දවසක්.